ඔන්න තෙල් නාගෙන අමරසිංහ වෙදමැදුරට ආවා. මම ඇත්තටම ඊය දවස් ටිකේ ගොඩක් එක දිගටම වැඩ කරපු හින්දා මට ටිකක් ඇඟේ පතේ ලොකු අමාරුවක් තිබුණා. ඉතින් ඒ මහන්සියත් එක්ක මම ඉස්සරහට වැඩ කරද්දි මට පොඩි සුවදායි තත්ත්වයක් ඇති කරගන්න උවමනාව අවශ්‍ය වුණා. ඉතින් ඒකම තමයි අමරසිංහ වෙදමැදුර මට හම්බුනේ. හොරණ පාදුක්ක පාරේ මේදංකර විද්‍යාලයේ පවුනේ ගමන් තමයි අමරසිංහ වෙදමැදුර තියෙන්නේ. මට හොඳ ඔයිල් ට්‍රීට්මන්ට් එකක් එක්ක හොඳ හෙඩ් මසාජ් එකක් එක්ක හොඳ ස්ටීම් බාත් එකක් හම්බුණා. ඉතින් ඇඟේ පතේ අමාරුව කොහෙන් ගියාද කියලා නෑ. මේකේ විශේෂ වැඩ කටයුතු කීපයක්ම වෙනවා. ආයුර්වේද ප්‍රතිකාර වශයෙන් ගත්තාම කොන්ද තුනටියේ අමාරු, නස්තකම, ඒ වගේ දේවල් ගොඩාක් සිද්ධ වෙනවා. ඉතින් මේ අමරසිංහ වෙදමැදුරත් එක්ක එකතු වෙලා මේ වෙනස වටහා ගන්න කියලා ඉතාමත් ආදරෙන් ආරාධනා කරනවා. ඒ කියන්නේ අපිට නිරෝගීකම තමයි උතුම්ම දාණය, අපිට වටිනම ටැග්. ඉතින් මේ වෙනස අමුල ගන්න දේශීය දේ වෙන අපි ගොඩක් උනන්දු වෙන්න ඕනේ. දේශීය දේ අපි අගයන්න ඕනේ. ඉතින් අමරසිංහ වෙදමැදුරට ඇවිල්ලා මේ ආයුර්වේද රෝහලට ඇවිල්ලා මේ ට්‍රීට්මන්ට් අරගෙන මේකේ වෙනස වටහා ගන්න, හඳුනගන්න කියන එක ඉතාම ආදරෙන් මතක් කරනවා. විශ්වාසවන්ත නිය සේවයක් අනිවාර්යම දෙන්න.